1917දී ලෝක නිර්මාණය වෙච්ච පළවෙනි ඇනිමික ඉඳලා අද වෙද්දි ඇනිමි 13000ක් 15000ක් අතර ප්‍රමාණයක් නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් මේ ගොඩක් ඇනිමි නිර්මාණය කරන බරපන්ති ස්ටඩියෝස් එකයන්නේ මැඩ්හවස් විත් ස්ටඩියෝ මප්පා ෆෝටේබල් A1 පික්චර්ස් වගේ ස්ටඩියෝ අතර කරඩකර තරගයක් දිල රැඳිලා ඉන්න එක පුංචි ස්ටඩියෙකුත් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ස්ටඩියෝ එක කොච්චර පුංචි වුණත් හදන්න හරි සරල ස්ටෝරීස් වුණත් මේ හැම මූවී එකක් ඇතුළෙම හරි ලස්සන මැජික් එකක් හැංගිලා තිබ්බා. ලොකු බජට් එකක් යොදවලා ගොඩක් බර වැඩ කරන ප්‍රසිද්ධ ස්ටඩියස් ගොඩක් තිබ්බට මේ පුංචි ස්ටඩියෝගෙන් හැදෙන ඒ මූවීස්ටල තිබ්බ ඒ යුනික් ගතියට සමකරන්න පුළුවන් එක මූවිය එකක්වත් වෙන කිසිම ස්ටඩියෝ එකකින් මේ වෙනකන්නන් හැදිලා නැහැ. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකකින් ඒ ස්ටඩියෝ ගිබ්ලි එකේ හැංගිච්ච ඒ මැජික් එක මොකක්ද කියන එක කතා කරමු. ඉතින් සරලවම කිව්වොත් ස්ටඩියෝ ගිබ්ලි කියන්නේ ඇනිමේටර්ස්ලා ඩිරෙක්ටර්ස්ල සහ ප්‍රඩියසර්ස්ල තුන් දෙනෙක්ගේ සාමූහික ප්‍රයත්නයක එකතුවක්. 1985දී හයාඕ මියසාකි අයිසාඕ ටකහතා ටොෂියෝ සුසුකි කියන තුන් දෙනා එකතු වෙලා තමයි මේ ස්ටඩියෝ ගිබ්ලි එක ආරම්භ කරන්න කටයුතු කරන්නේ. ඉතින් එදා ජපානයේ පොඩි ස්ටඩියෝ එකක් විදිහට ආරම්භ වෙච්ච මේ ස්ටඩියෝ ගිබ්ලි එක අද වෙද්දී ඔස්කා අවෝඩ්ස් පවා දිනාගන්න ෆිල්ම්ස් නිර්මාණය කරපු ස්ටඩියෝ එකක් බවට පත් වෙලා ඉවරයි. අවුරුද්දක මහන්සියගෙන් පස්සේ 1986දී ස්ටඩියෝ ගිබ්ලි එක තමගේ පළවෙනි මූවි එක රිලීස් කරනවා. ස්ටඩියෝ ගිබ්ලි එකේ පළවෙනි මූවි එක තමයි කාසල් ඉන් ද ස්කයි කියන මූවි එක. ඒ විදිහට ස්ටඩියෝ ගිබ්ලි එකේ පළවෙනි මූවි එක විදිහට රිලීස් වෙන මේ ෆිල්ම් එක My Anime List වෙබ්සයිට් එකේ 8.26 වගේ ගොඩක් ලොකු රේටින් එකක් ගන්න සමත් වෙනවා. ඉතින් 1986 අවුරුද්දෙන් පස්සේ My Neighbor Totoro, Grave of the Fireflies, Spirited Away, The Cat Returns, Howl's Moving Castle, Ponyo, The Wind Rises, When Marnie Was There, The Red Turtle, The Boy and the Heron වගේ ගොඩක් ප්‍රසිද්ධ මූවීස් රැසක් මේ ස්ටඩියෝ ගිබ්ලි එක විසින් රිලීස් කරන්න කටයුතු කරා. ඉතින් 2003 අවුරුද්දේදී ස්ටඩියෝ ගිබ්ලි එකේ Spirited Away කියන මූවි එක හොඳම ඇනිමේටඩ් ෆීචරින් ෆිල්ම් එක විදිහට ඔස්කර් අවෝඩ් එක දිනාගත්තු පළවෙනි නන් ඉංග්ලිෂ් මූවි එක බවට පත් වෙනවා. ඒ වගේම 2023 අවුරුද්දේ හයාඕ මියසාකි ඩිරෙක්ට් කරපු The Boy and the Heron කියන මූවි එක 2024 හොඳම ඇනිමේටඩ් ෆීචර් ෆිල්ම් එක බවට පත් වෙනවා. ඉතින් තුන් දෙනෙක් එකතු වෙලා ආරම්භ කරපු මේ වගේ පොඩි ස්ටුඩියෝ එකක් මෙච්චර උඩ ලෙවල් එකට ආවේ කොහොමද? දැන් කතා කරමු ඒ ගැන. මුලින්ම කියන්න ඕන අනිත් ඇනිමේ එක බලද්දි මේ ස්ටඩියෝ ගිබ්ලි එකේ බලාගන්න හම්බෙන ඇනිමේෂන් වල ගොඩක් ලොකු වෙනස්කමක් බලාගන්න හම්බෙනවා. ස්ටඩියෝ ගිබ්ලි එක මේ ඇනිමේ හදද්දී ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ හෑන්ඩ් ඩ්‍රෝන් ඇනිමේෂන් එහෙම නැත්නම් අතින් ඇඳපු ඇනිමේෂන් වලට. ඒ කියන්නේ හැම ෆ්‍රේම් එකක්ම වෙනස් වෙන හැම තැනක්ම ආයි අඳින්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් වර්තමානයේ තියෙන ස්ටුඩියෝස් තමන්ගේ කොස්ට් එක අඩු කරගන්න ඩිජිටල් ඇනිමේෂන්ස් පාවිච්චි කරාට ස්ටඩියෝ ගිබ්ලි එක එදා පාවිච්චි කරපු ඇනිමේෂන් ස්ටයිල් එකම අද දක්වාම ඒ හෑන්ඩ් ඩ්‍රෝන් ඇනිමේෂන්ස් අරන් ආපු එක මේ ඇනිමේෂන් වල සාර්ථකත්වයට ගොඩක්ම හේතු වෙන්න ඇති. ඒ වගේම එක ඇනිමේෂන් එකක් වෙනුවෙන් එක පොඩි සීන් එකක් වෙනුවෙන් ගොඩක් ලොකු කාලයක් කැප කරලා ඇනිමේ එකකින් දෙන්න පුළුවන් ඩීටේල්ස් උපරිම වශයෙන් දෙන්න මේ ස්ටඩියෝ ගිබ්ලි එක උපරිම උත්සාහයක යෙදලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම පැත්තකින් තිබ්බොත් ස්ටඩියෝ ගිබ්ලි එකේ බලාගන්න හම්බෙන ඒ මැජික් එක තමයි ස්ටඩියෝ ගිබිලි මූවි එකට පුළුවන් ඔයා කොයි මූඩ් එක හිටියත් ඔයාගේ මූඩ් එක වෙනස් කරලා ඔයාට රීෆ්‍රෙශ්මන්ට් එකක් දීලා ඔයාව වෙනස්ව පුද්ගලෙක් බවට පත් කරන්න. සරලවම කිව්වොත් ස්ටඩියෝ ගිබ්ලි එකේ මූවීස් කියන්නේ මූවි එකට එහා ගිහිල්ලා හරියට තෙරපි එකක් වගේ දෙයක්. ඉතින් ගොඩක් දෙනෙක් දවස මහන්සි වෙලා ගොඩක් ස්ට්‍රෙස් එකෙන් ඉන්න වෙලාවට ඒ ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම අඩු කරගන්න අලුත් රීෆ්‍රෙශ්මන්ට් එකක් විදියට මෙන්න මේ ස්ටඩියෝ ගිබ්ලි එකේ මූවීස් හරියටම වැඩ කරනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි ස්ටඩියෝ ගිබ්ලි මූවීස් ගත්තම ඒ මූවිස් ගලාගෙන යන්නේ හරිම සරල ප්ලොට් එකක් එක්ක. වර්තමානයේ හැදෙන ගොඩක් ඇනිමේ වලට තීම් වෙන්නේ එක්කෝ ඒලියන්ස්ලා, ටයිම් ට්‍රැවල්, අලුත් ටෙක්නොලොජිස් වගේ දේවල්. හැබැයි ඉන් එහාට ගිහිල්ලා මේ ස්ටුඩියෝ ගිබ්ලි එකේ මූවිස් වල ගොඩක්ම වෙලාවට තේමාව වෙන්නේ පරිසරය, යුද්ධය, තමන්ගේ ඇතුළෙම ඇති වෙන කන්ෆ්ලික්ට් එක, පර්සනල් ග්‍රෝත් එක වගේ ගොඩක්ම ගැඹුරු කන්සෙප්ට්ස්. ඒ වගේම ස්ටුඩියෝ ගිබ්ලි මූවිස් ගත්තම ඒ මූවිස් ඩ්‍රාමා, ඇඩ්වෙන්චර්, රොමන්ස්, වෝ, ෆැන්ටසි, කොමඩි, සයිෆයි වගේ ජෝන්රස් ගොඩකට වේදිලා ගිහිල්ලා තියෙනවා.
ඒත් එක්කම කියන්න ඕන ගිබිලි මූවි එකක් ගත්තම ඒ මූවි එක ආරම්භිදං අවසානය දක්වාම හරිම ලස්සන නැරේෂන් ස්ටයිල් එකක් බලාගන්න හම්බෙනවා. ගොඩක් වෙලාවට ටිකක් හිමීට ගලාගෙනන ස්ටෝරිස් වල හැම ඩීටේල් එක්කටම ලොකු අවධානයක් දෙන්න මේක ඇනිමේට ස්ලා කටයුතු කරලා තිබ්බා. ඉතින් ගොඩක් දෙනෙකුට පොඩියගේ කාටුන්නයක් වගේ තේරුණාට හරිම ලස්සන ස්ටනිින් විශවල්ස් ගොඩක් එක ගලාගෙන ගිහිල්ලා අවසානදි හරිම ඩීප් මීනිං එකක් දෙන්න මේ හැම මූවියක්කටම ලොකු හැකියාවක් තිබ්බා. ඉතින් අප අර කලින් කිව වගේම සමහර ස්ටඩියෝ ගිබ්ලි මූවිස් වලින් අපේ ස්ට්‍රෙස් එක සම්පූර්යම නැතිවෙලා ගියාට තවත් සමහර ස්ටඩියෝ ගිබ්ලි මූවිස් වලින් අපි තියෙන ස්ට්‍රෙස් එකත් වැඩි වෙන එකයි වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් Grave of the Fireflies කියන මූවි එක අනිවාර්යෙන්ම ගොඩක් ස්ට්‍රෙස් ෆුල් මූවි එකක්. ඉතින් මේ මූවි එක ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් උඩ තියෙන කාඩ් එකෙන් ඕන කෙනෙකුට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා එන්න පුළුවන්. මේ වගේ එක රාමුවකට කොටුවෙන් නැතුව ගොඩක් ලොකු අපසරියක විදිච්ච මූවිස් ගොඩක් මේ ස්ටඩියෝ ගිබ්ලි එක ඇතුලේ අපිට බලාගන්න හම්බෙනවා. ඒත් එක්කම අනිත් ඇනිමි වලට සාපේක්ෂව බලද්දී අනිවාර්යෙන්ම ස්ටඩියෝ ගිබ්ලි මූවිස් කියන්නේ ගොඩක් රියලිස්ටික් මූවිස්. අනිත් ඇනිමේ ගොඩක් වෙලාවට හියුමේක ෆාස්ට් පේස්ඩ් ඇක්ෂන් වගේ දේවල් වලට ලොකු අවධානයක් යොමු කරාට මේ ස්ටඩියෝ ගිබ්ලි මූවිස් ඇතුලේ ගොඩක් වෙලාවට අවධානය යොමු කළාම තියෙන්නේ ගොඩක් ඩීප් ඒ වගේම ෆිලොසොෆිකල් නැරේෂන් එකකට. මෙන්න මේකත් එක්ක ගිබ්ලි ෆැන්ටසි වගේ ජෝන්රාස් වල මූවිස් වල උනොත් ගොඩක් රියලිස්ටික් දේවල් අපිට බලා ගන්න හම්බුණා. ඉතින් වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම ස්ටඩියෝ ගිබ්ලි මූවිස් වල තියෙන මැජික් එක තමයි අපි කොයි වගේ මානසිකත්වයක කොයි වගේ මූඩ් එකක හිටියත් අපේ මූඩ් එක වෙනස් කළා අපිව කතාව ඇතුළට අරන් ගිහිල්ලා අපිවත් ඒ කතාවට සම්බන්ධ කරගෙන කතාව ඉවර වෙද්දී අපිව වෙනම මිනිස්සෙක් කරන්න මේ ස්ටඩියෝ ගිබ්ලි මූවිස් වලට මාරම හැකියාවක් තියෙනවා. ඒක හින්දා තමයි අනිත් ස්ටුඩියෝස් වලින් හැදෙන ගොඩක් මූවිස් වලට වඩා මේ ස්ටඩියෝ ගිබ්ලි මූවිස් වෙනස් වෙන්නේ. මේ වෙද්දි ස්ටඩියෝ ගිබ්ලි එකෙන් මූවිස් 23ක් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඇනිමේ වලට ආදරය කරන පොඩි රිලැක්සේෂන් එකක් ඕන හැමෝටම අනිවාර්යෙන් මුලින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් මූවිස් තමයි මේ ස්ටඩියෝ ගිබ්ලි එකෙන් ආපු මූවිස්. ඉතින් මේ මූවිස් අතරින් මේක හොඳයි මේක හොඳයි කියලා එක මූවි එකක් රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මේ ස්ටඩියෝ ගිබ්ලි එකේ හැම මූවි එකක් වගේම මාස්ටර්පීස් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ කැමැත්ත ඔයාගේ ෆේවරිට් ජෝන්රාස් එක්ක හොඳ ගිබ්ලි මූවිස් තෝරගෙන බලන්න කියලා මතක් කරන ගමන් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති අය channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.